අද අපි කතා කරමු අපේ ජීවිතයේ සතුට නැති වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් ගැන. ඔයා කවදා හරි හිතලා තියෙනවද ඇයි අපිට අපි ගැනම මෙතරම් අතෘප්තියක් දැනෙන්නේ කියලා? ඇත්තටම අද ජීවත් වෙන ගොඩක් අය ඉන්නේ තමන්ගේ පිනුම ගැන, තමන්ගේ රැකියාව ගැන, එහෙමත් නැත්නම් තමන්ට බැරි දේවල් ගැන හිත ලොකු පසුතැවීමක. හැමදාම කරන්නේ මට අරයා වගේ වෙන්න තිබුණා නම්, මට මෙයාට වගේ සල්ලි තිබුණා නම් කියලා හිතලා දුක් වෙන එක. හැබැයි අපි අමතක කරන එක ඇත්තක් තියෙනවා. ඒ තමයි මේ මුළු ලෝකෙටම ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි කියන එක. ඇයි අපි අපේ සතුට නැති කරගන්නේ? ඒකට ලොකුම හේතුව තමයි සැසඳීම. අපි සෝෂල් මීඩියා වල දකින දේවල් එක්ක අපේ ජීවිතය සංසන්දනය කරන්න යනවා. හැබැයි මතක තියාගන්න, ඒ දකින්නේ තවත් කෙනෙක්ගේ ජීවිතය පෙන්වන්න හදන එක පැතිකඩක් විතරයි. ඔයා ඔයාව තව කෙනෙක් එක්ක සසඳන හැම වෙලාවකම ඔයා කරන්නේ ඔයාටම රිද්දව ගන්න එක. සැබෑ සතුට පටන් ගන්නේ අනුන් වගේ වෙන්න දඟලන එක නතර කරලා මම මට ආදරේ කියලා හිතන්න ගත්ත දවසට. මේ ලෝකෙ 100% සම්පූර්ණ නැහැ. හැමෝටම අඩුපාඩු තියෙනවා. හැමෝටම පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ඒක තමයි මනුස්ස ස්වභාවය. ඔයාට වැරදුණු තැන් තියෙන්න පුළුවන්. ඔයාගේ පෙනුමේ අකමැති තැන් තියෙන්න පුළුවන්. හැබැයි මේ හැමදේම අයිති ඔයාට. ඔයාගේ අඩුපාඩු පිළිගන්න එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා දුර්වලයි කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ ඔයා ඔයාගේ සැබෑ තත්ත්වයේ තේරුම් අරන් ඉන්නවා කියන එක. ඔයා ඔයාවම මේ විදිහට පිළිගත්ත දවසට ලෝකයා ඔයාට මොනව කියවත් ඒව ඔයාගේ හිතට වද දෙන්නේ නැහැ. එදාට ඔයාට දැනෙන නිදහස වෙන කොහෙන්වත් ගන්න බෑ. ඉතින් අපි අද ඉඳන් අලුත් විදිහට හිතන්න පටන් ගමු. හැමදාම උදේ කණ්ණාඩියෙන් ඔයාගේ මුණ බලනකොට වැරදි හොයන එක නතර කරලා ඔයාගේ ඇස් දෙක දිහා බලලා hina වෙන්න. ඔයාට ඔයා විදිහට ඉන්න ඉඩ දෙන්න. ඔයා ඔයාව පිළිගත්ත දවසට ලෝකෙම ඔයා දිහා බලන විදිය වෙනස් වේවි. අනුන්ගේ අනුමැතිය බලාපොරොත්තු වෙන්න එපා. ඔයාගේ අඩුපාඩුත් එක්කම ඔයා ඔයාට ආදරය කරන්න පුළුවන් නම් අන්න එදාට ඔයා සතුටින්ම ඉන්න පුද්ගලෙක් වේවි.